හරි දරුවන්. අද අපි බලන්නේ ජාලගට පරිසරයක සේවාදායකයා සහ සේවාලායකයා ක්‍රියාත්මක වීමේදී අනුගමනය කර යුතු ක්‍රමවේද පිළිබඳ ප්‍රශ්නයක්. මෙහි සඳහන් කරලා තියෙන්නේ DFD, ER, දත්ත ගබඩා ඒකක, තොරතුරු ඒකක වැනි සංවිධාන ක්‍රම පිළිබඳවයි. මුලින්ම අපි ක්‍රමවේදයේ නිවැරදි අනුපිළිවෙල හඳුනාගත යුතුයි. පද්ධතියක් සැලසුම් කරනකොට සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ DFD හා සකසන ඒකක හඳුනා ගැනීමයි. ඊට පස්සේ ER හා සකසන ඒකක හඳුනා ගන්නවා. ඊළඟට දත්ත සැපයුම් ඒකකයේ DFD සකස් කරනවා. ඊට පස්සේ දත්ත ගබඩා ඒකක හඳුනා ගන්නවා. අවසානයේ තොරතුරු ඒකක නිර්මාණය කරනවා. මේ අනුපිළිවෙල සම්පූර්ණයෙන්ම නිවැරදිව සඳහන් වෙලා තියෙන්නේ 4 වන ප්‍රකාශනයේදී. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ 4 A සහ B පමණි. හරි දරුවන්, මෙවැනි ප්‍රශ්නවලදී මතක තබා ගන්න පද්ධතියක් සැලසුම් කරනකොට සෑම විටම ක්‍රමවත් අනුපිළිවෙල අනුගමනය කළ යුතුයි.